අද අපි කතා කරන්න යන පුතේ 10 11 ශ්‍රේණි සඳහා නිර්දිෂ්ට ඔයගලන්ගේ පොතක් තියෙනවා සාහිත්‍ය සංග්‍රහය කියලා පොතක්. ඒකේ පළවෙනි පාඩම වන සතර කන්මන්ත්‍රණය පාඩම අර්ථ ලිහිල් බසින් බලමින් රස වින්දනය කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි යමු එහෙනම් පළවෙනිම පාඩමටම. මේ පාඩම පටන් ගන්නෙම පොඩි කොටසකින් ඔයගොල්ලන්ගේ සතර කම්මන්ත්‍රණය කියන කොටසෙන් ගන්නේ උම්මග්ග ජාතකයෙන් කියලා ඔයගොල්ලෝ දන්නවා. 550 ජාතක පොතේ දීර්ඝතම ජාතක කතාවන උම්මග්ග ජාතක කතාවෙන් තමයි මේ කොටස අරගෙන ඔයගොල්ලන්ගේ රසවින්දනය සඳහා දාලා තියෙන්නේ. ඒක ඇසුරින් තමයි ඔයාලට ਵਿਚාර ලියන්න සිද්ධ වෙන්නේ. එතකොට මේක ඔයගොල්ලෝ රසවින්දනය කරනකොට පුතේ පැති දෙකක් තියෙනවා නේද? අර්ථ ලිහිල් බසින් ලියන්න සහ ਵਿਚාරය ලියන්න. සහ තව පැත්තක් තියෙනවා තුන්වෙනුව ඔයගොල්ලන්ට වචනවල තේරුම් ලියන්න එනවා. ඒ නිසා හැම ඒ පැති තුනටම අදාළ වෙන විදිහට තමයි මම මේ පාඩම කරගෙන යන්නේ. අපි වචනින් වචන අර්ථ ලිහිල් බසින් ගන්නා ගමින් පාඩම රසවින්දනය කරමු. එසමයෙහි උත්තර පංචාල නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙක් රාජ්‍ය කෙරෙති. එසමය කියන්නේ ඒ කාලයේහි උත්තර පංචාල නුවර. උත්තර පංචාල කියන නුවර. දැන් අපි හඳුන්වනවා ඒක ඉන්දියාවේ පංජාබ් කියන නගරය තමයි අපි හඳුන්වන්නේ ඔය උත්තර පංචාල නුවර කර ඉස්සර කාලේ. මම ඒක දැන ගැනීම සඳහා පමණයි කිව්වේ. ඔයගොල්ලෝ පංජාබ් කියන වචනේ ඔයගොල්ලන්ගේ උත්තර පත්‍රවල සඳහන් කරන්න බෑ. මොකද මේ තියෙන නම් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ උත්තර පත්‍රයේදී ඔයගොල්ලන්ගේ. එතකොට උත්තර පංචාල කියන නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් තමයි රට පාලනය කරන්නේ. කියන්නේ රටේ රජතුමා විදියට රාජ්‍ය පාලනය කරමින් යන්නේ. ඒ රජුරුවනට කේවට්ට නම් බමුණු කෙනෙක්. ඒ රජතුමාට කේවට්ට කියලා. ඒ කේවට්ට කියන්නේ නම බමුණගේ නම. කේවට්ට කියන බමුණ කෙනෙක් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාහ. එතකොට අර්ථයෙන් කියන්නේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන්. ධර්මයෙන් කියන්නේ නීතිය හා සාමය කටයුතු පිළිබඳ සම්බන්ධ කටයුතු සම්බන්ධයෙන්. එතකොට මේ කියන පැති සම්බන්ධයෙන් රජතුමාට අනුශාසනා කරන්නේ මේ කේවට්ට කියන බමුණ. දැන් ඔයාලා දැන් වචනෙන් හඳුන්වුවත් පුතේ දැන් ජනාධිපති උපදේශකවරු කියලා ඉන්නේ. ජනාධිපතිනේ දැන් අපි රජකවරු නැහැනේ. දැන් රට පාලනය කරන්නේ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමාට ආර්ථික කටයුතු, නීතිය හා සාමය සම්බන්ධ කටයුතු ඒවා යම්කිසි නේද සංකීර්ණ ගැටලුවකදී ඒවා තවදුරටත් උපදෙස් ගන්න පුළුවන් ඕනි නම් ඒ උපදේශකවරු සුදුසුකම් අනුව පත් කරලා ඉනවා. ඒ කටයුතු සම්බන්ධයෙන්. ඒ වගේ තමයි ඉස්සර කාලේ ඔය කාර්ය කළේ පුරෝහිත බමුණ. මේ කියන බ්‍රහ්මදත්ත රජතුමාගේ පුරෝහිතයා තමයි කේවට්ට කියන බමුණ. කේවට්ට බමුණ කියන්නේ ටිකක් වයසක කෙනෙක්. එතකොට තලත් ඇණි අත්දැකීම් තියෙන නුවණක්කාර මිනිස්සෙක් කියලා පස්සේ කියනවා. ඒ චිත්‍රය ඔයගොල්ලන්ගේ හිතේ ඇඳෙන්න ඕනේ. ඉතින් චූලනී බ්‍රහ්මදත්ත රජතුමා කියන්නේ පුතේ තරුණ රජ කෙනෙක්. මේකේ ප්‍රධාන චරිත නම් පැහැදිලිව ඔයගොල්ලෝ මතක තියාගන්න. චූලනී බ්‍රහ්මදත්ත රජතුමා ඉන්නේ උත්තර පංචාල නුවර. ඕවා මතක වෙන්න බෑ. ඒවා කටපාඩම් කරගන්න ඕනේ. වෙනස් වෙන්න බෑ. නගර වෙනස් වෙන්න බෑ. රජවරුන්ගේ නම් මාරු වෙන්න බෑ. ඒක නිසා මේ නිශ්චිත නම් නිශ්චිත විදියට පාඩම් කරගත්තාම ඔයගොල්ලන්ට විචාර ලියනකොට හරි පහසුයි. මේව මහා දඟර ගහලා අමාරුවෙන් ඔයගොල්ලන්ට අපහසුවෙන් මතක තියාගෙන ඉඳලා එක්ක මේක අමාරුයි මේ පාඩමේ විචාර ලියන්න බෑ කියලා අතාරින්න ඕනි තැන් නෙමෙයි. මේ හරි ලස්සන ඔයගොල්ලන්ගේ ජීවිතය ගැන යම් පාඩම් කියලා දෙන විචාර ලියලා හොඳ ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් පාඩමක්. අපි එතන මෙතනින් ඉඳන් ආයි රස විඳිමු මේක. මේ කියන කේවට්ට බමුණා ආර්ථික කටයුතු සම්බන්ධයෙන් නීති හා සාමය කටයුතු සාමය පිළිබඳ කටයුතු සම්බන්ධයෙන් අනුශාසනා කරනවා මේ රජතුමාට. ඌ තුමු නුවණැත්තාහ. මේ තුමු කියන වචනේ අපි පාවිච්චි කරන ව්‍යාකරණේ අපි හඳුන්වලා දෙනවා. තෙමේ කියන්නේ පුරුෂ ලිංග ඒක වචන. තුමෝ කියන්නේ ස්ත්‍රී ලිංග ඒක වචන. මේ දෙකේම බහුවචනේ තමයි තුමු කියලා අපි කියන්නේ. එතකොට මෙතන පාවිච්චි කරන්නේ තුමු කියන්නේ. ඒ තුමු කියන්නේ කේවට්ට බමුණට. මේ ඌ තුමු කියන්නේ කේවට්ට බමුණ නුවණැත්තාහ. නුවණැත්තාහ කියන්නේ නුවණක්කාරයි. ඒ වගේම වියත්තාහ. වියත් කියන්නේ බුද්ධිමත් කියන එක.
නේද? ඒක පොතපතේ දැනුමට අමතරව එයා හරි බුද්ධිමත්. ඕනම දෙයක් කටයුත්තක් සම්බන්ධයෙන් බුද්ධිමත්ව බලන්න දකින්න පුළුවන් පුද්ගලයෙක්. ඒකේ වට්ටාචාරී එක් දවසක් ඒකේ වට්ට එක දවසක් අලුයම් වේලෙහි පිබිද අලුයම් වෙලාව කියන එක නේද පුතේ ඔයගොල්ලෝ දන්නවා ඇති අපේ බෞද්ධ හින්දු සංස්කෘතියෙන් අනුව අපේ මේ සවස් කාලේ ඉඳලා එළි වෙනකන් කාලේ යාම 3කට බෙදලා තියෙනවා. එතකොට ඒකේ අලුයම් වෙලාව කියන්නේ සාමාන්‍ය උදේ පාන්දර 2 ඉඳලා 6 වගේ වෙනකන් කාලය ඇතුළත ඒ කියන්නේ අරුණාලෝකයට පෙර අලුයම කියන්නේ. ඒ කියන්නේ උදේ පාන්දර නැගිටලා යන්න ඇති මිය. අරුණාලෝකයට අලුයම් වේලෙහි පිබිද. අලුයම් වේලේ කියන්නේ මේ උදේ පාන්දර 6ට විතර දැන් නැගිටලා නේද? 2ත් 5ත් අතර කියන්නේ සාමාන්‍යයෙන් උදේ පාන්දර එළි වෙන පාන්දර නැගිටින්නේ නැතියා. දැන් නැගිටලා උදේ පාන්දර ඔයගොල්ලන්ට අලුයම් වේලාව කියන එක උදේ පාන්දරම කියන එක කිව්වහම හරි නේද? අර්ථය ලියල් පසින් ලියනකොට එහෙම ලියන්න. උදේ පාන්දරම පිබිද කියන්නේ අවදි වෙලා සුවඳ තෙලෙහි නගන ලද. සුවඳ තෙල් ඒ කාලේ හදලා තිබුණා ඒ සැවැන්දරා මුලේ සුවඳ ද්‍රව්‍ය තියෙනවනේ. ඒ සුවඳ ද්‍රව්‍ය බහලා තියලා සුවඳ කවනවා තෙල් වලට. ඊට පස්සේ තෙල් දාලා පහන් පත්තු කරාම ඒ සුවඳයි මුළු නිවසම නැත්තම් කාමරේම දවසම පහන පත්තු වෙන තාක්කල් සුවඳවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉස්සර කාලේ තිබුණ නැහැනේ එයා ප්‍රශ්නේ නේද? ඒ නිසා ඉස්සර කාලේ මේ වගේ දේවල් තමයි අපේ අවට වාතාශ්‍රය සුවඳවත්ව තියාගන්න අපි නැවුම් අපිට කාලය තුල ඉන්න යොදාගත්ත ක්‍රම. එතකොට මේ සුවඳ තෙල් වලින් පත්තු කරපු පහන් ආලෝකයේ තියෙනවා වටේටම ගන්ධ දාම කියන්නේ තමයි සුවඳ. ගන්ධ නෙමෙයි දාම කියන්නේ වැල්. ඒත් දාම කියන වචනේ හැමතැනම යොදාගන්නේ වැල් කියන වචනේ ගොඩාක් වෙලාවට මේකේ. එතකොට සුවඳ වැල් පුෂ්ප දාමාවලම්බිත. එතකොට පුෂ්ප දාමාවලම්බිත. ඒත් පද දෙකක් පුෂ්ප දාම අවලම්බිත. පුෂ්ප කියන්නේ මල්. දාම කියන්නේ වැල්. අවලම්බිත කියන්නේ එල්ලන ලද. එතකොට මේ මල් වැල් එල්ලන ලද. ඊළඟට නානා වර්ණ කියන්නේ නොයෙක් වර්ණ එකපාරට විචිත්‍ර විතානෝපලක්ෂිත. විතානෝපලක්ෂිත කියන්නේ විතානෝපලක්ෂිත උපලක්ෂිත. එතකොට වියනකින් අලංකාර කරන වියනක් සුදු වියනක් බැඳලා විවිධ වර්ණ වලින් යුක්ත මල් වැල් ඉල්ලලා ලස්සන්ට වියනකින් අලංකාර කරලා තියෙන මොකද්ද ඉන්නේ ලස්සන අලංකෘත ලස්සන ශ්‍රී යහන් ගර්භය නිදන කාමරේ. ශ්‍රී කියලා කියන්නේ ඉතින් ගෞරවයක් දෙන්නනේ නේද? එතකොට ශ්‍රී යහන් ගර්භය ඒ කියන මහ උතුම් නිදන කාමරය. එතන ඉතින් උසස් නිදන කාමරයක් කියලා අපිට තේරෙනවා. මොකද සුවඳ තෙල් දාලා තියෙන පහන් පත්තු වෙන්නේ සුවඳ වැල් එල්ලලා තියෙනවා. එතන සුවඳ වැල් කියන්නේ පුතේ එතන මේ අර ගන්ධ දාම කියලා කිව්වේ ඒත් අර වගේ ඔය එක සුවඳ පොට්ටනි බැඳලා ඔය මොනවද අපි කියමු සැවැන්දරා මුල් ඒ වගේ සුවඳ ගහමන වර්ග පොට්ටනි ගැට ගහලා වැලක් විදියට ගැට ගහලා වටේ එල්ලලා තිබ්බහම හරිම සුවඳ. ඒ සුවඳ වැල් එල්ලලා මල් වැල් එල්ලලා සුවඳ තෙල් දාපු පහන් පත්තු කරලා උඩු වියන් බැඳලා ලස්සනට සියලු සැප සම්පත් පිළිලා වගේ අපිට දැනෙනවා. හොඳ නිදන කාමරයක තමයි මේ දැන් කේවට්ට බමුණ නිදාගෙන ඉන්නේ. එයාගේ නිදන කාමරේ මේ විස්තර කරන්නේ. එතකොට මෙතන තියෙන දේ තමයි පුතේ මෙතන වචනෙන් තමයි මෙයා මේ අපේ හිතේ මේ කේවට්ට බමුණාගේ නිදන කාමරය අන්දන්නේ. අපි ඒ කේවට්ටගේ නිදන කාමරේ අපේ හිතේ අන්දනවා. අපි කොටින්ම කේවට්ට නිදාගෙන ඉන්න කාමරේට අපි කේවට්ට වෙලා යනවා වගේ එකක් දැනෙනවා. මේක හරියට රස විඳින්න ඕනේ. ආයෙ ඉතින් ਵਿਚාර ලියනකොට අපි කියන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ නිකම්ම ඒක ලියාගෙන යනවා. ලස්සනට ඇඳෙන්න ඕනේ. මම දැකලා තියෙනවා දැන් AI මාර්ගයෙන් ඔයගොල්ලන්ගේ චිත්‍රපටි එක දෘශ්‍ය මාධ්‍යයෙන් හදලා ඔයගොල්ලන්ට මේ පාඩම් අමාරුනක සකස් කරලා දීලා තියෙනවා. එතන ඔයගොල්ලෝ දෘශ්‍යයිනේ එතන බලලා තමයි ඔයගොල්ලෝ ඒක රස විඳින්න ඔයගොල්ලන්ට ਵਿਚාරය කරන්න වෙන්නේ. නමුත් මේ පොත ලියලා තියෙන්නේ 550 ජාතක පොත කියන එක මුල් කෘතිය ලියලා තියෙන මේ 550 ජාතක කතා කරුව පුතේ ශ්‍රාවකයාට. එතකොට එක පුස්කොළ පොත්වල ලිව්වේ ගොඩාක් පිටපත් තිබුණේ නැහැ. මුළු පන්සලටම එකයි.
එතකොට එක්කෙනෙක් කියවනවා අනිත් අය අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා තමයි යා හිතේ කතාව ඇඳගන්නේ. මේක වචනෙන් කරන්නේ. මේක පුදුම හරඹයක්. මේක ඇත්තටම විශිෂ්ටයි පුතේ. නේද? අපි මේ චිත්‍රපටිය බලලා නෙමෙයි හිතේ ඇඳගන්නේ. අපි අහගෙන ඉඳලා. දැන් අපි පාඨකයෝ වෙලා. දැන් මේ අපි රස විඳින්නේ පාඨකයෝ වෙලා. මොකද දැන් මුද්‍රණ යන්ත්‍ර තියෙනවනේ පුතේ. නේද? අපි මුද්‍රණ යන්ත්‍ර තියෙන නිසා ඕන තරම් පොත් තියෙනවා. අපිට සල්ලි තියෙනවා නම් නැත්තම් පුස්තකාල වලට ගිහිල්ලා හරි අපිට මේ පොත අරගෙන කියවන්න පුළුවන්. නමුත් මේ ග්‍රන්ථයේ ලිව්ව ශ්‍රාවකයෝ දෙසානේ. නේ? කොහොම නමුත් දැන් පාඨකයා කියුවත් ශ්‍රාවකයා කියුවත් මේක වචනෙන් තමයි මෙයා හිතේ අන්දන්නේ මුළු කතාවම මුළු සිද්ධි මාලාවම හැම චරිතයක්ම හැම සිද්ධියක්ම හැම අවස්ථාවක්ම 550 ජාතක කතා කරුව මවන්නේ පුතේ වචනේ. ඒක නිසා අර කියන චිත්‍රපටයක් බලලා ඔයගොල්ලන්ට ਵਿਚාරයක් ලියනවා කියන එක චුට්ටක් ඇත්තටම අපහසු කාර්යයක්. මම දකින පැත්ත. ඒ නිසා මේක ඔයගොල්ලෝ වචනින්ම හිතේ ඇඳ ගන්න බලන්න. මේ වචනේ වලින් කොච්චර දේවල් කියනවද? අපේ හිතේ ලස්සනට මේ දේවල් කොච්චර මවනවද? අන්න ඒක තමයි 550 ජාතක කතා කරුවගේ සාර්ථකත්වය. ඇත්තටම මෙයා සාර්ථක හින්දානේ ඒ අය නිර්මාණ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. නේ? හරි. අපි බලමු දැන් මෙතනින් දැන් මොකද්ද වෙන්නේ? මෙයාගේ මේ නිදන කාමරේ මේ විදිහට මේ තියෙන සම්පත් මෙයා දකින්නේ. දීපාන්තර හැරෙනවා. දැන් මේ චූලනී බ්‍රහ්මදත්ත රජතුමාට මෙයා තමයි අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් නීතිය හා සමය සම්බන්ධයෙන් උපදෙස් දෙන මේකේ වට්ට පුරෝහිත බමුණා එයාගේ සැප සම්පත් වලින් පිරුණු නිදන කාමරයේ සුවඳ වැල් එල්ලලා සුවඳ මල් වැල් එල්ලලා හරිම සුවඳවත් උඩුවියන් බැඳලා නේද ඒකේ ආදැන් මේ නිදාගෙන ඉන්න උදේ පාන්දර මං කිය උදේ 2ත් 6ත් 4 ඉතින් එයා පාන්දර නැගිටින්නේ නැති කොහොම හරි නැගිටලා දැන් මේ මෙහෙම නිදාගෙන දැන් මේ උඩ බලාගෙන දැන් මෙයා හැරිලා මේ එයාට තියෙන සැප සම්පත් දකින්න මේ සුවඳ එයාට දැනෙනවා මේ සැප සම්පත් එයා විඳිනවා ඒක එයාට දැනෙනවා දැන් එයා මොකද කරන්නේ දැකලා දැන් එයා හිතනවා මෙහෙම මේ මාගේ යසස කවුරුන් සන්තකදෝ මේ යසස කීර්ති නේද එයාගේ මේ කීර්තිය කවුරුන් සන්තක කියන්නේ අයිති මේ මගේ මේ කීර්තිය කාටද අයිති දැන් එයා හිතනවා දැන් මේ ඇඳේ ඉඳන්ම උන් නිදාගෙන හිතන හැරිලා ඔයාලත් උදේ පාන්දර නේද ඔයාලා නම් ඉතින් සැප සම්පත් නෙමෙයිනේ උදේ පාන්දර නේද නැගිට ගමන් මගේ හිතේ මැවෙනවා මොකද කරන්න කියලා ඒ කෙසේ වෙතත් මේ කවුරුන් සන්තකදෝ හොයි සිතන්නා හොයිම සිතනකොට අනෙක් කෙනෙකුන් සන්තක නොවේ. යා හිතනවා නෑ මේ වෙන කෙනෙකුට අයිති දෙයක් නෙවෙයි. චූලනී බ්‍රහ්මදත්ත නම් රජුරුවන් සන්තකය. මේ අයිති චූලනී බ්‍රහ්මදත්ත රජුරුවන්ට. මේ අයිති මොකද චූලනී බ්‍රහ්මදත්ත රජුරුවන්ට අයිති කියලා කියන්න හේතුව තමයි පුතේ. එයා යාගේ සේවය කරන්නේ චූලනී බ්‍රහ්මදත්ත රජතුමාටනේ. මේක මුලදිම කියන්නේ ඔයගොල්ලන්ගේ තියෙන කොටසේ මුලින්ම හඳුන්වලා දෙන්නේ බ්‍රහ්මදත්ත කියලා. එයා තමයි පස්වෙනි හයවෙනි පේලියට එනකොට චූලනී බ්‍රහ්මදත්ත වෙනවා. ඉතින් එක්කෙනාම තමයි මේ. චූලනී බ්‍රහ්මදත්ත රජතුමාට තමයි කේවට්ට බමුණා සේවය කරන්නේ. එතකොට චූලනී බ්‍රහ්මදත්ත රජතුමා තමයි මෙයාගේ බැටුක් කියන්නේ. එයාට අවශ්‍ය පහසුකම් සැලසන්නේ. ඉතින් ආ හිතනවා මගේ මේ සියලුම සැප සම්පත් අයිති ඇත්තටම වෙන කාටවත් නෙමෙයි. මගේ රජතුමා වන චූලනී බ්‍රහ්මදත්ත රජතුමාට. එයා හිතලා මෙබඳු සම්පත් දුන් රජුරුවන් මේ වගේ සැප සම්පත් දුන්න මේ මගේ රජතුමා සියලු දඹදිව අගරජ කළොත් යහපත්. සියලුම දඹදිවට අගරජ කළොත් හොඳයි නේද? දැන් මෙයා කල්පනා කරනවා. දඹදිව දැන් මේ පුංචි රටක්නේ උත්තර පංචාල නුවර. දැන් ඉතින් ඉන්දියාව කියන මුළු රටම ගත්තොත් පංජාබ් කියන නුවර නිකන් හිතා ගන්න පුතේ නේද? එතකොට මුළු ඉන්දියාවටම රජ කරොත් නේද? දැන් මුළු දඹදිවටම රජ කළොත් දැන් මගේ රජතුමා හොඳයි නේද? මෙයා කල්පනා කරනවා. එතකොට මොකද වෙන්නේ? එසේ වුවහොත් මමත් අග්‍ර පුරোহিত වෙන්නේ. මට පුළුවන් ප්‍රධාන පුරোহিত වෙන්න. එතකොට අග්‍ර පුරোহিত වෙනවා කියන්නේ වැටුප් වැඩි වෙනවා, පහසුකම් වැඩි වෙනවා. ඔය එකම වාට දැනෙන්න ඕනේ අනේ මේ රජතුමා විතරද? එතකොට මෙයාට මේ ප්‍රධාන රජතුමා කරන්න ඕනි. මෙයාගේ අටහිතේ බලාපොරොත්තුවක් නැද්ද? එතකොට මගේ සැප සම්පතුත් වැඩි වෙනවා කියලා. එතකොට එතන පරාර්ථකාමීත්වයද ආත්මාර්ථකාමීත්වයද වැඩිපුර අපිට කැපිලා පේන්නේ. පොඩි ආත්මාර්ථකාමීත්වයක් පේනවා නේද පුතේ? එයා හිතන්නේ රජතුමාගේ සැප සම්පත් වැඩි වුණොත් මගේ සැප සම්පත් වැඩි වෙනවා. එහෙම හිතලා
සිතා කියන්නේ ඒකයි. එහෙම එයා දැන් මේ හිතනවා මේ නිදාගෙන හිතනවා මේ සැප සම්පත් දැකලා. මම දඹදිවටම මෙයා අගරජ කළොත් මට අග්‍රපුරෝහිත වෙන්න. එතකොට මොකද වෙන්නේ? ඒක හොඳයි නේද? දැන් මේ එහෙම කල්පනා කරලා උදාසනක් සේම රජුරුවන් සමීපයට ගොස්. උදාසනක් සේම කියන එකෙන් ඔය බලාපොරොත්තු වෙන්නේ පුතේ උදේ පාන්දරින්ම කියන්නේ. දැන් මෙයා උදේ පාන්දරින් ඇහැරුණානේ. ඇහැරලා මෙයා උදේ පාන්දරින්ම රජුරුවන් සමීපයට ගොස් කියන්නේ රජතුමා ළඟට යනවා හම්බ වෙන්නේ. පුරෝහිතනේ ඉතින් යාට යන්නත් පුළුවන් නේ. උදේ පාන්දරම රජතුමා ගාවට ගිහිල්ලා රෑ දවසේ සුවයෙන් නිදිලත් පරිදි විචාරා. සුවයෙන් නිදිලත් පරිදි විචාරා කියන්නේ අර සැපයෙන් නිදාගත්තද? රජතුමනි ඔබතුමා හොඳට සැපට නිදාගත්තද? අර නිකන් කපාට රජතුමනි මේ ඔයා දඹදිවම අගරජ කරන්න මං යන්නේ කියලා කියන්න බෑනේ පුතේ නේද? යටි හිතේ අදහස තියාගෙන තමයි යන්නේ. ඒ වුණාට නිකමට ඉතින් රජතුමා උදේ පාන්දර බැහැ දැකලා නේද? රජතුමාගෙන් අහනවා මේ රෑ හොඳට නිදාගත්තද සැපට නිදාගත්තද රජතුමනි? කතාවට බහින්න. දැන් අපේ ගෙදර උනත් කවුරු හරි ඔයාලගේ ගෙදරට ආවුනත් එක පාට අපි අහන්නේ නෑනේ නේද? ඇඟට කඩපනින්නේ නෑනේ. ඊයේ මොකද වුනේ කියලා නේද? ඇයි මේ අපි දන්නවා එක. ඇයි දන්නේ මේ එන්නකො ගෙදරට ඇවිල්ලා වාඩි වෙන්නකො. ඉතින් කොහොමද කියලා මම අහන්නේ. ඊට පස්සේ තමයි ඊයේ මොකද්ද දන්නේ නේද මේ ප්‍රශ්නේ. සද්දයක් ඇහුණා නේද? ඒ පස්සේ නින්නේ නේද? අපි එකපාරට ඒක නිකන් අර අපේ නේද හැදියාවත් එක්ක නැත්නම් ඉතින් ඕනනම් දඩක් ගාලා ගලෙන් ගැහුවා වගේ අහන්නත් පුළුවන් ඕක. නමුත් ඉතින් ඒක තමන්ගේ හැදියාව අනුව තමයි තීරණය වෙන්නේ. ඉතින් දැන් මෙයා හොඳ නේද? අපි කියන නුවණැත්තාහ වියත්තාහ කියන්නේ නිකන් නෙවෙයිනේ. ඒ නිසා මෙයා කතා කරන්නේ හරි බුද්ධිමත්. ඒ නිසා යා කෙලින් මේ කාරණේට බහින්න නැතුව වටෙන් ගොඩෙන් එනවා. මොකද්ද රජතුමනි සැපෙන් නිදාගත්තද? කියලා අහලා දේවයන් වහන්සේ කොටපිය යුතු කතාවක් ඇත. ඊට පස්සේ කියනවා රජතුමනි ඔයාට කතා කරන්න අවශ්‍ය දෙයක් තියෙනවා මට. ඔයාට කියන්න අවශ්‍ය දෙයක් තියෙනවා. අන්න දැන් කාරණේට බහින්න යන්නේ. රජ්ජුරුවෝ කියවාචාරණී කියන පුරෝහිත බමුණනි පුතේ. එයා ඉතින් කියනවා හරි හරි කියන්න පුරෝහිත. එතකොට කියනවා දේවයන් වහන්සේ ඇතුළු නුවරදී රහස් කියන්නට නොපිළිවෙන. දේවයන් වහන්සේ මේ ඇතුළු නුවර ඒ කියන්නේ පුතේ ඉස්සර කාලේ ඇතුළු නුවර කියලා කියන්නේ තමන්ගේ රජතුමාගේ නෑ පිරිස තමන්ගේ ඒ නෑ හිතවතුන් පිරිස රජමාලිගාව වට කරලා තාප්පයක් ගහනවා. ඒ තාප්පේ වටේට දියාගලකුත් ගහනවා. ඒ දියාගල ගහලා ආරක්ෂිතව තමයි ඒ තමන්ගේ රජතුමාගේ මාලිගාවේ සකස් කරන්නේ වටේ තාප්පයක් ගහලා. ඒ තාප්පෙන් ඇතුළු ටික තමයි ඔය ඇතුළු නුවර කියලා කියන්නේ. ඒ ඇතුළු නුවරෙන් ඔය තාප්පේ ප්‍රධාන දිසා හතරට දොරටු හතරක් තියෙනවා. එතකොට ඔයාලගේ හිතේ ඇඳෙන්න ඕනේ මේ ඇතුළු නුවර කියන්නේ තාප්පෙන් ඇතුළ. තාප්පෙන් පිට තමයි පිටි නුවර කියලා අපි කියන්නේ. එතකොට මේ දැන් මෙයා කියනවා මේ ඇතුළු නුවර මේ තාප්පෙන් ඇතුළේ ටික නේද? මේ ඇතුළු නුවරදී මේක කියන්න බෑ. මගුල් දේවයන් වහන්සේ ඇතුළු නුවරදී රහස් කියන්න නොපිළිවෙන මගුල් වෙනට යම්මයි කීහ. මගුල් වෙන කියන්නේ මංගල කටයුතු කරන උයන එහෙම නෙමෙයි හොඳේ. මගුල් වෙන කියන්නේ රාජකීය උද්‍යානය. රාජකීය උද්‍යානය කියන්නේ රජතුමාගේ පවුලයට විතරයි භුක්ති විඳින්න පුළුවන්. ඒවැ පොකුණු වලට බහින්න පුළුවන්. ඒකේ අඹ ගෙඩියක් වුණත් කන්න පුළුවන්. ඒ කට්ටියට විතරයි. රාජපුරුෂයින මුර කරන්න. එතකොට රාජකීය උද්‍යානය කියන්නේ රාජපුරුෂයෝ මුර කරන සැප පහසුකම් තියෙන උයන් තියෙන කියන්නේ උයනේ හොඳම පළතුරු වර්ග වවලා තියෙන්නේ. ලස්සන පොකුණු තියෙනවා. ඒවට සාමාන්‍ය මිනිස්සුන්ට යන්න බෑ. ඒකනේ සෙබළු මුර කරන්නේ. ඉතින් ඒකයි මේ කියන්නේ රාජකීය උද්‍යානයට යමු කියලා. මේක රහස ඇතුළු නුවර කියන්න බෑ අපි රාජකීය උද්‍යානයට යමු කියලා රජ්ජුරුවෝ යහපත ආචාරණී කියනවා. ඉතින් රජතුමාත් කියනවා දැන් මේක රහසක් නේ රජතුමාත් කියනවා හොඳයි. අපි යමු රාජකීය උද්‍යානයට. එහෙම කිව්වට පස්සේ බමුණන් හා සමග උයනට ගොස් බමුණත් එක්ක දැන් මෙයා යනවා උයනට. කවුද රජතුමා? එයාගේ පොරොන්දු වුණ විදියට රජතුමා උයනට යනවා. සේනාව පිටත සිටුවා. සේනාව අර උයනෙන් පිටත නවත්තන. රජතුමෙක් යනකොට ඉතින් රජතුමා එක සේනාවක් යනවනේ පුතේ ආරක්ෂාවට. ඒ කට්ටිය අර මගුල් උයන ඇතුළට එක්ක යන්නේ නැහැ. රාජකීය උද්‍යානයේ. ඒ කට්ටිය උද්‍යානයෙන් පිට නවත්තනවා. නවත්තලා රකවල්ලාවා කියන ආරක්ෂාවට තියලා බමුණන් හා සමග ඇතුළු උයනට වැද. බමුණත් එක්ක අර උයනේ ඇතුළට යනවා. රාජකීය උද්‍යානයේ ඇතුළට ගිහලා මගුල් සල්වටෙහි වුණා. මගුල් සල්වට කියන්නේ ඉතින් ආයේ ඉතින් මගුලක් මංගල
කටයුත්තක් ගැන නෙමෙයි කතා කරන්නේ. රජතුමාට ඉඳගන්න සල් කියන්නේ ශෛලමය කියන එක ගලින් හදලා තියෙන වටකුරු ගලක්. පොලිස් මැදලා වගේ ලස්සනට හදලා තියෙන රජතුමාට ඉඳගන්න මේ වටකුරු ගලක් ඕක. උද්‍යානයේ රජතුමාට පහසුවට ඉඳගන්න ඔය කටු උල්ලුල් වගේ ඒක සුමට කරලා තියෙන ගල ආසනයක් වගේ ලස්සනට සුමට කරලා හදලා තියෙන වට රවුම් ගලක්. රජතුමාගේ ආසනය වගේ. එතකොට ඔයගලන්ට ලියන්න වෙන්නේ රජතුමාට ඉඳ ගැනීමට සකස් කළ ගලින් සාදන ලද වටකුරු ගලක්. ගල් ආසනය කියලා. එතකොට හරි. තේරුම් විදියට සරල වචනේ ලියනවා නම් ලියන්න තියෙන්නේ එහෙම තමයි. එතකොට මේ කියන ගිහිල්ලා රජතුමා අර යාගේ ආසනෙන් ගල් ආසනෙන් වාඩි වෙනවා. දැන් මේක අහන්න දැන් මෙයා කියන්නේ මොකද්ද කියලා අහන්න. ඉතින් පුතේ අදට මම මෙතනින් නවතින්නම්. අපි නැවතත් දවසක හම් වෙලා පාඩමේ ඉතුරු ටික දීර්ඝව සාකච්ඡා කරමු.